ආයුබෝවන් ආණ්ඩුවට බැන බැන තෙල් මිල වැඩි වුණ එක ගැන බැන බැන නිකන් කාලේ නාස්ති කර කර ඉඳලා වැඩක් නැහැ. පහුගිය කාලේ කොවිඩ් වලින් පස්සේ ආපු ක්‍රයිසිස් එකේදී මම හිටවපු කොස් ගහ තමයි මුලින්ම පෙන්නුවේ. කොස් ගෙඩි ඇවිල්ලා. දැන් අවුරුදු 3-4යි. පොල් ගස්වල පොල් ගෙඩි ඇවිල්ලා හිටවපු අය. හැම දෙක පොඩි ඉඩක ගොඩක් ಜಾති හිටව ගත්තද පේර අටුවාතා දෙහි කරපිච්චා රම්පේ වගේ ඒ දේවල් කොළ ಜಾති ගොටු කොළේ ඉඳලා කකුම් ඒ අපේ කකුම් පෝච්චි වල හරි වවාගත්තා. ඉතින් ওই කර්ත කොළඹ නඹ පැලේ කොහොමද අඹ ඇගේ වදින ගානට හදලා තියෙන්නේ. පොල් ගස් දෙකක් හදාගත්තා. මේ ඔක්කොම ඉඟුරු ටිකක් දාගත්තා. තාම අලුත් මේ කැමරාල ගහ කප්පාදු කරලා තියෙන්නේ. මේ ගෙඩි එනවා පිස්සු හැදලා කියලා කියන්නේ. ඒ වගේ ගොඩ වෙනවා. ගමටම දෙනවා. ඒතරේ මල් පැලක් පිටවලා තියෙනවා. බාණ්ඩේ ඉද්දමල් ඕකිඩ් රෝස මල් පැලක් තියෙනවා. දැන් මේ අනිත් පොල් පැලේ ඊළඟම තියෙන එක. මේ ලොකු ඉඩකද මේ පර්චස් 10 කළමනාකරණය කරලා කරගෙන තියෙන්නේ. මේක ඇතුළේ මම වගා නෙට් එකකුත් හදාගෙන තියෙනවා. මේ බාන් වගේ එක කොනක තියෙන දෙලුම් ගහ. ගෙඩි බාන මම සුපිරි ගෙඩි නේ. ඒතර වරෙන් මේක ඒ ළඟම තියෙන අතුරු මුරුංග ගහ. මේ අයින දිගේ වල තියෙන බුලත්. මේවා මට පොඩි ආදායමකුත් වෙනවා. ඉතින් සති දෙකකට විතර දරයක් පොඩි amount එකක් එනවා ඉතින්. අන්න ඒ වගේ ගොටුපල අතුරු මුරුංග පැලකෝ හරි හිටවන මිරිස්. අර යාපත් බණ්ඩක් දාලා තියෙනවා තාම වෙන් කරලා නැහැ. ඊට මද මිරිස් පෙර වගේ කුත් හිටෙව්වා මේ තියෙන්නේ. ඉතින් මං කියන්නේ ආණ්ඩුවට බැන බැන එනේන ආණ්ඩුව වලට බැන බැන ඉන්නවට වඩා ගහක් කොලක් වවා ගන්න තිබ්බනම් මරුනේ බාන්නේ තක්කාලේ. මේවා දැන් ඒතනින්දා ගිනි ගණන් යනවනේ මේ තෙල් මිලත් එක්ක. ඉතින් එතකොට ඒවට පේස් කරන්න අපි මොනවා හරි බෑකප්ස් හදාගෙන තියෙන්න එපා. ඉතින් මේක දැකලා කවුරු හරි කෙනෙක් වවන්න පටන් ගන්න මොනවා හරි තියෙන පුංචි ඉඩ කරි මල් පෝච්චි එක හරි. ස්තුතියි.